ඉතින් කොහොමද ඔයාලට? මේ තමයි මම. මගේ නම ශරෝ. මේ ඉන්නේ මගේ අයියා. එයාගේ නම ගුන්ටු. එයා මට ගොඩක් ආදරෙයි. මම ඉල්ලන ඕනේ දෙයක් කරන් දෙනවා. මම කියන ඕනේ දෙයක් කරනවා. මේ දවස්වල අපි දෙන්න කරන්නේ කෝච්චියෙන් ගල් අඟුරු හොරකම් කරන එක. ඉතින් අපිට පුළුවන් තරමින් අපි කෝච්චියෙන් ගල් අඟුරු හොරකම් කරනවා. මෙහෙම හොරකම් කරන ගල් අඟුරු කඩේට ගෙනින් දීපුවාම අපිට කිරි පැකට් දෙකක් හම්බ වෙනවා. ඉතින් දවසක් මෙහෙම ගල් අඟුරු දීලා කිරි පැකට් ගන්න ගියපුවාම මම දැක්කා එහා පැත්තේ කඩේ ජිලේබි තියෙනවා. මම අයියට කිව්වා මට ඒකෙන් එකක් අරන් දෙන්න කියලා. එදා දවසේ මගේ අයියට මට ජිලේබි එකක් අරන් දෙන්න බැරි වුණත් අයියා කිව්වා මට දවසක ඒ කඩේම අරන් දෙනවා කියලා. හැමදාම වගේ අදත් අපි දෙන්න කිරි පැකට් දෙකක් අරන් ගෙදර ආවා. මේ ඉන්නේ මගේ අම්මා කමලා. එතකොට මේ ඉන්නේ මගේ නංගි ශකීලා. අපි දෙන්න ගෙනත් කිරි පැකට් දෙක තුන් දෙනාටම බෙදලා දීලා අම්මා බඩගින්නෙම වැඩට යනවා. අම්මා මට ගොඩක් කැමතියි. එයාමට ගොඩක් ආදරෙයි. අම්මා වැඩට ගියාට පස්සේ අම්මට කියන්නේ නැතුව අම්මට හොරෙන් අයියත් වැඩට යනවා. වෙනදා වගේ නෙවෙයි. එදා අයියා වැඩට යන්න ලෑස්ති වෙනකොට මම අයියට ගොඩක් කරදර කළා. මාවත් වැඩට එක්කරගෙන යන්න කියලා. නමුත් අයියා කිව්වා තාම ඔයා පොඩි වැඩි. ඔයාට වැඩක් කරගන්න බෑ. ඔයාට අමාරුයි. ඒ නිසා ඔයා ගෙදර ඉන්න කියලා. නමුත් මම නිකන් හිටියේ නැහැ. මම දිගටම අයියට කරදර කළා. මම පොඩි ළමෙක් නෙවෙයි. මටත් වැඩ කරන්න පුළුවන් කිව්වා. ඒ විතරක් නෙවෙයි. මම ශක්තිමත් කියලා පෙන්වන්න එළියේ තිබ්බ පුටුවක් උස්සලා පෙන්නුවා. තව එහා පැත්තේ තිබ්බ බයිසිකලෙත් උස්සලා පෙන්නුවා. ඉතින් මේ සියල්ල බලාගෙන ඉඳලා අයියා කිව්වා මාව වැඩට එක්කරගෙන යන්නම් කියලා. ඉතින් අපි දෙන්න වැඩට ගියා. එතකොට අපේ අයියා මොනවද දන්නවද කරන වැඩේ? කෝච්චිය ඇවිත් නතර කළාට පස්සේ කෝච්චිය ආපු කවුරු හරි මොනවා හරි දෙයක් අමතක වෙලා දාලා ගිහින් තිබ්බොත් ඒව හොයලා අරන් දෙන එක. ඉතින් මාත් එදා දවසේ නවත්තලා තිබ්බ කෝච්චිය හැම තැනම ගිහින් මොනවා හරි තියනවද කියලා බැලුවා. නමුත් අවසානයේ අපි දෙන්නට හම්බ වුණේ මේක විතරයි. ඉතින් මට හොඳටම මහන්සි නිදිමතයි. ඒ නිසා මම නතර කරලා තිබ්බ කෝච්චි එක නිදාගත්තා. අයියා මාව ඇහැරවන්න ගොඩක් උත්සාහ කළා. නමුත් මම ඇහැරියේ නැහැ. මම තද නිින්දේ හිටියේ. අයියා මට හොඳටම බැන්නා. මේ නිසා තමයි මම ඔයාට එන්න එපා කිව්වේ කියලා. නමුත් මම නිදි. ඉතින් අයියා මාව උස්සන්න ඇවිත් ස්ටේෂන් එකේ පුටුවක් උඩ නිදි කරවලා කිව්වා ඔයා මෙතන නිදා ගන්න. මම තව ටිකක් බලලා එන්නම් කියලා යන්න ගියා. මම නැගිටලා අයියාගෙන් ඇහුවා මට එනකොට ජිලේබි අරන් එනවද කියලා. අයියා කිව්වා ජිලේබිනේ. හරි මම ගොඩක් අරන් එන්නම් කියලා. මට එහෙමම නිින්ද ගියා. මම ආපහු නැගිටලා බලනකොට ඒ ස්ටේෂන් එකේ කවුරුත්ම නැහැ. මගේ ඉස්සරහින් මට පෙනුනේ ලොකු වතුර ටැංක් එකක් විතරයි. ඉතින් මම අයියාව හොයාගෙන නතර කරලා තියෙන කෝච්චියෙන් කෝච්චියට ගියා. අයියාගේ නම කිය කෑ ගැහුවා. නමුත් අයියාව පේන්නේ නැහැ. අයියා නෙවෙයි ඒ ළඟපාත කවුරුත්ම හිටියේ නැහැ. මට අයියාව හොයලා මහන්සි නිසා එහෙමම කෝච්චියේ නිින්ද ගියා. මම ආපහු ඇහැරලා බලනකොට මම හිටපු කෝච්චිය යන ගමන් තිබ්බේ. ඉතින් මම හොඳටම බය වුණා. මම දැන් මේ කොහෙද යන්නේ? මම හයියෙන් කෑ ගැහුවා. හැම තැනම දිව්වා. අයියාගේ නම කිය කෑ ගැහුවා. මට පුළුවන් හයියෙන් කෑ ගැහුවා. හොඳටම ඇඬුවා. කෑ ගහලා අඬලා මට එහෙමම නිින්ද ගියා. මම හිතුවේ මේක හීනයක් වෙන්න ඕනේ කියලා. ඒ නිසාම ආපහු නිදාගත්තා. නමුත් මම කී පාරක් නිදාගත්තත් ඒක හීනයක් වුණේ නැහැ. මොකද මම ඇහැරලා බලන හැම වෙලාවකම මම හිටපු කෝච්චිය යන ගමන් තිබ්බේ. මට තේරුණේ එක දෙයයි. මම ගෙදරින් ඈත් වෙලා ගොඩක් දුර යන ගමන් ඉන්නේ කියලා. ඊට පස්සේ දවසක් පුරාවටම ඒ කෝච්චිය කොහෙවත් නතර කළේ නැහැ. අවසානයේට නවත්තපු තැනින් කවුරුත් මේ කෝච්චියට නැග්ගෙත් නැහැ. කෝච්චියේ දොරේ ලොක් එක අරගන්න බැරි නිසා මට බහින්නත් බෑ. මම හයියෙන් කෑ ගැහුවා මාව බේර ගන්න කියලා. නමුත් මම කියපු එක එතන හිටපු එක්කෙනාට තේරුනේ නැහැ. නැත්තම් සමහර විට එතන හිටියේ මොනවා කිව්වත් තේරෙන්නේ නැති එක්කෙනෙක් වෙන්න ඇති. කෝච්චිය නැවතත් ගමන පටන් ගත්තා. මට හොඳටම බය හිතුණා. අම්මා මතක් වුණා. මම දෙවියන්ගෙන් ඉල්ලුවා මගේ අයියා මාව කොහොම හරි හොයාගෙන එන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම යන කෝච්චිය එක ස්ටේෂන් එක නවත්තපුවාම මෙන්න මිනිස්සු කඩාගෙන බිඳගෙන මම හිටපු කෝච්චි පෙට්ටියට නගින්න පටන් ගත්තා. මම බොහොම අමාරුවෙන් ඒ අය අතරින් කෝච්චියෙන් බැහැගත්තා. ඉතින් මේ විදිහට බැහැපු ස්ටේෂන් එකෙත් මම අයියව හෙව්වා. නමුත් මට අයියව හම්බ වුණේ නැහැ. කොහොමත් ඉතින් මම බහින ස්ටේෂන් එකේ අයියා ඉන්න විදිහක් නැහනේ. මම එතන හිටපු ගොඩක් අයගෙන් ඇහුවා ගණස්තලේ වලට කොහොමද යන්නේ කියලා. මොකද මගේ මතකේ තිබ්බ එකම එක නම ගණස්තලේ. මගේ ගමේ නම. නමුත් මට එක දෙයක් තේරුණා. මම කියන කිසිම දෙයක් මේ ඉන්න අයට තේරෙන්නේ නැහැ කියලා. එදා මම ඉඳලා තියෙන්නේ කොල්කටාවල. ඒ සියලුම දෙනා වගේ කතා කරන්නේ බෙන්ගොල්. නමුත් මම කතා කළේ හින්දි වලින්. ස්ටේෂන් එකේ ටිකට් කවුන්ටර් එකට ගිහින් ගණස්තලේ වලට ටිකට් එකක් ඉල්ලුවා. නමුත් එතන හිටපු කවුරුත් එහෙම ගමක් ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසාම එතන හිටපු අය මාව එලෙව්වා. කොහෙට යන්නද මොනවා කරන්නද කියලා මට තේරුනේ නැහැ. කොහොම හරි ස්ටේෂන් එක ළඟ තිබ්බ වතුර ටැප් එකකින් ඇති වෙනකම් වතුර බීලා මම ඇවිදින්න පටන් ගත්තා. මෙහෙම ඇවිදගෙන මම සබ්වේ එකක් ඇතුළට ගියා. එතනදී මම දැක්කා මං වගේම ගොඩක් ළමයි ඒ සබ්වේ එක ඇතුලේ නිදාගෙන ඉන්නවා. එතකොට මේ ඔක්කොම කෝච්චිවල නිින්ද ගිහින් ආපු අයද? ඒක නම් දන්නේ නැහැ. නමුත් එතන හිටපු එක ළමෙක්
දානපතියෙක් මට එයා ළඟ තිබ්බ කාඩ්බෝඩ් එකක් දුන්නා නිදා ගන්න. ඉතින් මම එතෙන්ට ගිහින් නිදාගත්තා. හොඳටම නිින්ද ගියා. තද නිින්ද හිටිය මට ශබ්දයක් ඇහිලා ඇහැරලා බලනකොට මම දැක්කා කවුද පිරිසක් එතන නිදාගෙන හිටිය පුංචි ළමයින්ව අල්ලගෙන යනවා. ඉතින් මම ඉක්මනට නැගිටලා දුවන්න පටන් ගත්තා. අර මිනිස්සු මගේ පස්සෙන්ම පන්නන්න පටන් ගත්තා. මෙහෙම පණ එපා කියලා දුවන මාව පොලිස් නිලධාරියෙක් දැක්කා. නමුත් ඒ මිනිස්සයා ඇයි දුවන්නේ කියලාවත් ඇහුවේ නැහැ. ඒ නිසා අර මිනිස්සු දිගටම මගේ පස්සෙන් පන්නගෙන ආවා. මම කොහොම හරි දුවලා ගිහින් දේවාලයක් ඇතුළට ගියා. ඒ දේවාලේ හිටිය දුර්ගා දේවියලු. ඒක නම් මම දන්නේ නැහැ. නමුත් මට ඒ වෙලාවේ හොඳටම බඩගිනි. ඉතින් මොන දෙයියට හරි වැඳලා පූජා වට්ටියේ තිබ්බ ඔක්කොම පළතුරු ටික මම කෑවා. ඊට පස්සේ එතන නිදාගත්තා. ඊළඟ දවසේ උදේ ඇහැරුණු මට තේරුණේ එක දෙයයි. මම ගෙදර නෙවෙයි ඉන්නේ. ගෙදර ඉඳන් ගොඩක් ඈතින් ඉන්නේ කියලා. ඉතින් මේ වෙනකොට මට කියලා තියෙන එකම දේපල මේ කාඩ්බෝඩ් එක විතරයි. ඒකත් අර දානපතියා දීපු එක. නමුත් දැන් මේ දානපතියා කොහෙද කියලා මම නම් දන්නේ නැහැ. ඉතින් මගේ දේපලත් අරන් මම ඇවිදින්න පටන් ගත්තා. කෝච්චි පාර දිගේ ඇවිද්දොත් මගේ ගමට යන්න පුළුවන් වෙයි කියලා. මම දිගටම කෝච්චි පාර දිගේම ඇවිද්දා. ඉතින් මේ විදිහට ඇවිදගෙන යනකොට තමයි මට මේ අක්කව හම්බ වෙන්නේ. ඉතින් ඇය හින්දි දන්න නිසා මගෙත් එක්ක හොඳින් කතා කළා. මාව එක් කරගෙන ගිහින් මට කෑම අරන් දුන්නා. මාව නාවලා කරලා හොඳට බලාගත්තා. ඒ අක්කා මට කිව්වා මම අඳුරන එක්කෙනෙක් ඉන්නවා. එයා ඔයාට උදව් කරයි. හෙට එයා මෙහෙ එනවා කියලා කිව්වා. මාව එක් කරගෙන ගිහින් ඔයාට ඕනේ සියලුම දේවල් එයා කරලා දෙයි කියලා. ඊළඟ දවසේ අර අක්කා කියපු මහත්තයා ආවා. බොහොම ආදරෙන් මන් දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ සෙල්ලම් කරනවා වගේ මගේ ළඟට ඇවිත් මගේ මුළු ශරීරයම අතගාලා බලලා ඩෙන්ට් මාක් කොටි පාරවල් කැඩුණු බිදුණු තැන් එහෙම තියෙනවද නැත්නම් ටින් බොඩිද කියලා පරීක්ෂා කළා. එතකොට තමයි මම දැනගත්තේ අක්කා හොඳටම වැඩේ කරලා තියෙන්නේ. තවත් සහන ඉදිරියේදී හම්බ වෙයි කියලා. ඉතින් අක්කා මාව විකුණලා තවත් මෙතන හිටියොත් මොන ගෑරේජ් එකේදී මාව කැලි කරයිද කියලා දන්නේ නැති නිසා මම එතනින් පැනලා දුවන්න පටන් ගත්තා. කවුරු කතා කළත් මමට අතර වුණේ නැහැ. පුළුවන් තරම් දිව්වා. කොහෙ ගියත් මගේ අම්මගේ මතකය අමතක වුණේම නැහැ. අයව මට නිතර සිහි වුණා. ඉතින් මේ විදිහට මාස 2ක් විතර ගත වුණා. ඉතින් මේ කාලෙදී මම මේ පළාතේ හිටපු ළමයි එක්ක එකතු වෙලා කුණු ඇහිඳින්න පටන් ගත්තා. මෙහෙම කුණු ඇහිඳපු මට දවසක් හැන්දක් හම්බ වුණා. ඉතින් දැන් මම හැමදාම කෑම කන්නේ රෙස්ටුරන්ට් එකකින්. එතකොට හැන්දක් හම්බ වුණාම රෙස්ටුරන්ට් එකෙන් කෑම නිකන් දෙනවද? නෑ එහෙම නෑ. මම රෙස්ටුරන්ට් එකක් ඉස්සරහට ගිහින් ඒක ඇතුලේ ඉන්න අය හැන්දෙන් කෑම කන දිහා බලාගෙන එළියේ ඉඳලා මමත් ඒ අය වගේම කෑම කනවා කියලා හිතා ගන්නවා. මෙහෙම මම හිතින් කෑම කනවා දැක්ක පුද්ගලයෙක් මට ඇවිත් කතා කළා. මම ඔහුගෙන් කෑම ඉල්ලුවා. ඔහු මාව රේල්වේ පොලිසියට එක්කන් ගියා. ගිහින් කිව්වා මේ ළමයා ගනස්තලේ කියන ගමේ ඉඳලා ඇවිල්ලා අතරමන් වෙලා ඉන්නේ කියලා. පොලිසියෙන් කිව්වා මේ විස්තර වලින් අපිට මෙයාගේ අම්මයි තාත්තයි හොයාගන්න බැහැ. ඒ නිසා පත්තරේ ඇඩ් එකක් දාමු කියලා. ෆොටෝ එකක් අරන් පත්තරේ ඇඩ් එකක් දැම්මා. ඒ විතරක් නෙවෙයි. එයාලා මාව ළමා නිවාසයකට එක්කන් ගියා. එතනදී මට අමිතා කියලා යාළුවෙකුත් හම්බ වුණා. ඒ මං වගේම ගොඩක් ළමයි හිටියා. ගොඩක් වෙනස් ජාතිය ළමයි එහෙමත් හිටියා. මේ විදිහට කාලය ගත වෙලා ගියා. දවසක් මේ ළමා නිවාසේ මිස් කෙනෙක් මට අඬ ගහලා කිව්වා අපි සියලුම පත්තරවල දැන්වීම් දැම්මා. නමුත් ඔයාව හොයාගෙන කවුරුත්ම ඇවිල්ලා නැහැ කියලා. ඉතින් මට ගොඩක් දුක හිතුණා. ඒ වෙලාවේ මිස් මගෙන් ඇහුවා ඔයා ඕස්ට්‍රේලියාව දන්නවද කියලා. මම මේ මගේ ගමේ නම දන්නේ නැතුව අතරමන් වෙලා ඉන්නකොට මෙයා මගෙන් ඕස්ට්‍රේලියාවක් ගැන අහනවා. ඉතින් අය කිව්වා ඕස්ට්‍රේලියාවේ ඉන්න ජෝන් සූ කියන අය ඔයාව හදාගන්න කැමතියි කියනවා කියලා. ඒ දෙන්න ගැන විස්තර සහ එයාලගේ ගෙවල් ඒත් එක්ක මේ රට ගැන මට කිව්වා. නමුත් මගේ සිහියේ තිබ්බේ මගේ අම්මා ගැන විතරයි. ඉතින් මේ මිස් ආපහු යනකොට මම ඇගෙන් ඇහුවා මගේ අම්මා මාව හොයාගෙන ආවේ නැද්ද කියලා. මම මේ සියල්ල මගේ යාළුවා අමිතට කිව්වා. ඇය ගොඩක් සන්තෝෂ වුණා. ඇය කිව්වා මම ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ ඇයව අමතක කරන්න එපා කියලා. ඊට පස්සේ අර මිස් මාවයි තවත් ළමයි කිහිප දෙනෙක්වයි එක්කන් ගිහින් ඉංග්‍රීසි වචන කිහිපයක් උගන්වුවා. ඊට පස්සේ ඊළඟ දවසේ එතන හිටපු ළමයි 4-5 දෙනා සමග මාවත් එක් කරගෙන ෆ්ලයිට් එක නගගෙන එක්කන් ගියා. මම ෆ්ලයිට් එකේ ජනේලෙ ළඟ ඉඳගෙන බිම බලාගෙන හිටියා. මට ෆ්ලයිට් එකේ ශබ්දයක් නම් ඇහුනේ නැහැ. මට ඇහුනේම කෝච් එකේ ශබ්දයක්. ඒක ෆ්ලයිට් එකේ වැරද්දක් නෙවෙයි. ෆ්ලයිට් එක උඩට යන්න මම බිම බලාගෙන හිටියේ පොඩියට හරි මට මගේ අම්මවයි අයියවයි පෙනෙන්නේ නැති වෙයිද කියලා. නමුත් ඉතින් මම කාවවත් දැක්කේ නැහැ. එයාපෝට් එකට ආපු අක්කා කෙනෙක් මාව එක තැනකට එක් කරගෙන ගිහින් දෙන්නෙකු පෙන්නලා කිව්වා මේ තමයි ඔයාගේ අලුත් අම්මයි තාත්තයි කියලා. ඔව් ඉතින් දැන් මෙතනින් පස්සේ මේ දෙන්න තමයි මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්න මන් දිහා බලපු කතා කරපු විදිහෙන්ම මට තේරුණා ඒ දෙන්න මම එනකම් කොච්චර ආශාවෙන් බලාගෙන ඉඳලා තියනවද කියලා. ඒ දෙන්න මාව එයාලගේ ගෙදර එක්කන් ගියා. ගෙදර වටේම එක් කරගෙන ගිහින් සියලුම
සියලුම දේ මට පෙන්නුවා. මගේ සතුට තමයි ඒ දෙන්නගේත් සතුටට හේතු වුණේ. මේ අම්මගේ ඇස් දෙකෙන් මම ඒ සතුට දැක්කා. මාව බොරුවට බලාගෙන විකුණන හදපු අර අක්කා වගේ නෙවෙයි. මන් දිහා බලාගෙන ඇත්තටම සතුට වෙනවා මම දැක්කා. මගේ කමලම්ම වගේම මේ අම්මා මන් දිහා බලාගෙන ගොඩක් සතුටු වුණා. හෙමින් කාලය ගත වෙලා ගියා. මට මේ වගේ අම්මා තාත්තා දෙන්නෙක් හම්බ වුණ එක ගැන හිතලා මම ගොඩක් සතුටු වුණා. මම මේ ගෙදරට ඇවිත් හරියටම අවුරුද්දකට පස්සේ මේ අම්මයි තාත්තයි තවත් ළමයෙක් හදා ගන්න ගත්තා. ඒ ළමයාගේ නම මැන්ටෝස්. මැන්ටෝස් කියන්නේ සාමාන්‍ය ළමයෙක් නෙවෙයි. ඔහුගේ හැසිරීම අසාමාන්‍ය එකක් වුණා. ඔහු හැම වෙලාවෙම කෑ ගහනවා. අඬනවා. මැන්ටෝස් තමන්ට තමන්ම හයියෙන් ගහ ගන්නවා. නමුත් ඒ ළමයා මොනවා කළත් මේ අම්මයි තාත්තයි කවදාවත් ඒ ළමයාට ගැහුවේ බැන්නේ නැහැ. හැමදාමත් මැන්ටෝස් මොනවා කළත් ඔහුව බොහොම ආදරෙන් බලාගත්තා. ඒ ළමයාගේ අපහසුතාව ගැන හිතලා මේ අම්මයි තාත්තයි ගොඩක් දුක් වුණා. මට ඒ මොහොතේ එක දෙයක් තේරුනේ නැහැ. කාගේදෝ ළමයෙක්ව හදා ගන්න අරගෙන ඒ ළමයාගේ අපහසුතාව වෙනුවෙන් මේ අම්මයි තාත්තයි ඇයි මේ තරම් දුක් වෙන්නේ කියලා. නමුත් මම එදා හිතුවේ මේ අම්මයි තාත්තයි ළමයි ගැන හිතලා කවදාවත් දුක් වෙන්න හොඳ නැහැ කියලා. ඉතින් මේ විදිහට කාලේ ඉක්මනට ගත වෙලා ගියා. දැන් අවුරුදු 20කට පස්සේ මේ තමයි මම ශරෝ. මට පරණ කිසිම දෙයක් මතක නැහැ. සියල්ල අමතක වෙලා මම මගේ ගැනීම් කටයුතු ඉවර කරලා අම්මට කිව්වා හොටෙල් මැනේජ්මන්ට් කරන්න යන්න කියලා. ඇය ඒකටත් කැමති වුණා. මේ ගැන හිතලා ඇය ගොඩක් සතුටු වුණා. ඇය මට කිව්වා මම ඒ දෙන්නට ලං වුණාට පස්සේ ඒ දෙන්නගේ ජීවිතේ මොනතරම් ලස්සන වුණාද කියලා. අවුරුදු 20කට පස්සේ මම දැන් තමයි අම්මගෙන් වෙන් වෙන්න යන්නේ. නමුත් මම දන්නවා ඇය ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඇය දුක් වෙනවා කියලා. නමුත් වෙනද වගේම අද මැන්ටෝස් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඔයාලා දන්නවනේ මැන්ටෝස් ගැන. අම්මා මැන්ටෝස් ගැන හිතලා හැමදාම දුක් වෙනවා. මම පොඩ්ඩක්වත් ඒකට කැමති නැහැ. මම දැන් අම්මගේ නෑත් වුණොත් මැන්ටෝස් මොනවා කරයිද කියලා දන්නේ නැහැ. මම යන්න කලින් ඔහුව ගිහින් හම්බ වෙන්න ඕනේ කියලා හිතුවා. ඔහු හරියට ඉගෙන ගත්තෙත් නැහැ. තවම රස්සාවකට යන්නෙත් නැහැ. ඔහු තාමත් ගෙදරට බරක් වෙලා ඉන්නේ. අම්මා ඒ ගැන හිතලා තමයි දුක් වෙන්නේ. මම ගියා මැන්ටෝස් හම්බ වෙන්න. මම මැන්ටෝස්ගෙන් ඇහුවා ඔය ඇයි මෙහෙම ඉන්නේ? ඇයි අම්මටයි තාත්තටයි පද දෙන්නේ කියලා. මැන්ටෝස් කිව්වා මම තනියම කාලය ගත කරන්නේ ඒ දෙන්නට කරදර කරන්න හොඳ නැති නිසා කියලා. ඉතින් මම මැන්ටෝස්ට කිව්වා මගේ ඉගෙනීම් වලට පොඩි කාලයකට මම අම්මගෙන් ඈත් වෙනවා. ඉතින් මම ආපහු එනකම් අම්මට වදයක් වෙන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් මම ඉගෙන ගන්න මෙල්බර්න් වලට ගියා. මෙල්බර්න් යුනිවර්සිටි එකට ජොයින් වුණා. එතනදී තමයි මට මෙයාව හම්බ වුණේ. එයාගේ නම ලූසි. ලූසි මට ගොඩක් කැමතියි. දවසක් යාළුවෙක්ගේ පාටි එකකට මම ඒ යාළුවගේ ගෙදර ගියා. සියලුම යාළුවෝ එකට එකතු වෙලා කාලා බීලා සන්තෝෂ වුණා. එතනදී බියර් එකක් ගන්න කියලා මම ගේ ඇතුළට ආවා. එතනදී තමයි මට ඒ සිදුවීම සිදු වුණේ. මගේ ජීවිතේ වෙනස් කරපු ඒ මොහොත මම දැක්කා ඒ ගෙදර මේසෙ උඩ ජිලේබි තියෙනවා. මට පරණ සියලුම දේ මතක් වුණා. මට මගේ අයියව සහ අම්මව මතක් වුණා. මේ තරම් කාලයක් මම කොහොමද මේ අයව අමතක කළේ කියලා මට හිතුණා. ඊළඟ විනාඩි 5දී මට මගේ ජීවිතේ සිදු වුණු සියලුම දේ මතක් වුණා. මගේ යාළුවෝ මගෙන් ඇහුවා ඇයි ඔයාට මොකද වුනේ කියලා. ඉතින් මගේ හිත ඇතුලේ තිබ්බ සියලුම දේවල් මම යාළට කිව්වා. මට මතක තිබ්බ එකම එක දෙයයි. ඒ තමයි ඝනස්ථලේ. මේක අහපු යාළුවා කිව්වා Google Map එක යූස් කරලා ඔයාට ඔයාගේ ගෙදරම හොයාගන්න පුළුවන් කියලා. නමුත් Google Map එකේ මොන තරම් හෙව්වත් ඝනස්ථලේ කියලා කමක් තිබෙන්නේ නැහැ. ඉතින් යාළුවා මගෙන් ඇහුවා වෙන මොනවද මතක තියෙන්නේ කියලා. ඉතින් එතනින් එහාට මට මතක තිබ්බේ ස්ටේෂන් එක ළඟ තිබ්බ අර ලොකු වතුර ටැංක් එකයි විතරයි. ඉතින් යාළුවා මගෙන් ඇහුවා ස්ටේෂන් එකක් සහ වතුර ටැංක් එකක් ගැන කියලා. කොහොමද ගමක් හොයන්නේ කියලා. ඉතින් යාළුවා මං ගැන හිතලා ගොඩක් දුක් වුණා. ඒ වෙලාවේ මගේ දුක බෙදා ගන්න මගේ ළඟින්ම හිටිය ලූසි විතරයි. ඉතින් ඇය ගොඩක් වෙලාවට මගෙත් එක්ක කාලය ගත කළා. නමුත් එතනින් පස්සේ මගේ ජීවිතේ සතුට ටිකෙන් ටික නැති වෙන්න පටන් ගත්තා. මගේ අයියා, අම්මා, නංගි මේ අය නිතරම වගේ මගේ හිතේ ඇඳෙන්න පටන් ගත්තා. මේ අය ගැන මතක් වෙන හිතන හැම වෙලාවකම වගේ මගේ හිතේ දැඩි වේදනාවක් ඇති වුණා. මම ඉගෙන ගත්තේ නැහැ. හරියට වැඩට ගියේ නැහැ. මට කිසිම දෙයක් හරියට කරගන්න බැරි වුණා. මට ඉක්මනට තරහ යනවා. මට මාවම පාලනය කරගන්න බෑ. නමුත් මම කොහොමද මාව හදාගත්ත අම්මට ගිහින් කියන්නේ? මට පරණ දේවල් ඔක්කොම මතක් වුණා. ඉතින් මට මගේ අම්මව බලන්න යන්න ඕන කියලා. මාව හොඳට හදාගෙන උගන්නලා සියලුම දේවල් මට දීලා ඔක්කොම කළාට පස්සේ මම කොහොමද ගිහින් කියන්නේ? මට මගේ අම්මව බලන්න ඇය ළඟට යන්න ඕන කියලා. මගේ අම්මගේ හිත මොනතරම් දුක් වේද? ඒ දුක මට ඇයට දෙන්න බෑ. හිතේ දුකින්, කෝපයෙන්, වේදනාවෙන් ඉන්නකොට කරන සියලුම දේවල් වරදිනවා. ඉතින් ඒ නිසාම මගේ ජීවිතෙත් වරදින්න පටන් ගත්තා. දවසක් මම ලූසිත් එක්ක කරගෙන ගෙදර ගියා. අම්මා, තාත්තා සහ මැන්ටෝස් එක්ක ඉඳගෙන පස් දෙනාම කෑම ගත්තා. මේ වෙලාවේ ලූසි මගේ ඇත්ත අම්මා ගැන කතා කරන්න පටන් ගත්තා. මම ලූසිව නැවැත්තුවා. නමුත් අම්මා දැනගත්තා මට මොනවා හරි දෙයක් ඒ ගැන දැනගන්න ඕන කියලා. ඉතින් ඇය එතනදිම ඇහුවා
දැන් ඔයාට මගෙන් මොනවද දැනගන්න ඕනේ කියලා ඕන දෙයක් අහන්න මම කියන්නම් කියලා. ඒ වෙලාවේ එතන හිටපු මෙන්ටෝස් මගෙන් ඇහුවා ඔයාගේ අම්මව ඔයාට තාම මතකයිද කියලා. මට හොඳටම තරහ ගියා. ඒ නිසා මම මෙන්ටෝස්ට බැන්නා. අපිට මේ තරම් වදයක් වෙලා ඔයා ඇයි තාමත් ජීවත් වෙන්නේ කියලා ඇහුවා. ඒ නිසා මෙන්ටෝස්ගේ හිත රිදිලා ඔහුටම ගහගන්න පටන් ගත්තා. දැනටමත් අම්මයි තාත්තයි මෙන්ටෝස් නිසා ගොඩක් දුකෙන් ඉන්නේ. ඉතින් මන් නිසා මේ දෙන්න දුක් විඳිනවා බලන්න මම පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා මම තීරණය කළා පොඩි කාලයකට අම්මා තාත්තගෙන් පොඩක් වෙන් වෙලා ඉන්න. ලූසිටත් මම හොඳටම බැන්නා. මම කිව්වා මන් නිසා කවුරු දුක් වෙන්න ඕන නැහැ. මම මගේ ප්‍රශ්නේ බලා ගන්නම් කියලා. ඊට පස්සේ මම පිස්සෙක් වගේ මගේ ගමයි මගේ ඇත්ත අම්මවයි හොයන්න පටන් ගත්තා. නමුත් මේ වැඩේ කරන්න මම දන්නේ ස්ටේෂන් එකයි වතුර ටැංක් එකයි ගනස්තලේ කියන නමයි විතරයි. ඉතින් මේ විස්තර ටික තියාගෙන Google Map එක පුරාවට මම මගේ ගම හෙව්වා. එහෙම ගමක නමක් නැති වුණත් දවස් ගාණක් තිස්සේ මම මගේ ගම හොයන එක නතර කළේ නැහැ. Google Map එකේ තියෙන රේල් පාරවල් පීරගෙන මම වතුර ටැංක් එකක් හෙව්වා. නමුත් මට එහෙම එකක් හම්බ වුණේ නැහැ. අවසානයේට මම ඉඳලා තියෙන කොල්කටාවල. ඉතින් කොල්කටාවල ඉඳලා යන කොහේ හරි මග තමයි මේ ස්ටේෂන් එකක් ළඟ වතුර ටැංක් එකක් තියෙන්න ඕනේ කියලා හිතලා එහෙමත් හොයලා බැලුවා. නමුත් ගොඩක් ස්ටේෂන් ළඟ වතුර ටැංක් එකක් තිබ්බ නිසා මට එහෙම හොයාගන්න බැරි වුණා. මට මේක ලොකු මානසික වදයක් වුණා. කොයි පැත්ත හැරිලා බැලුවත් මට මගේ අයියා ඉන්නවා වගේ පේනවා. මගෙත් එක්කම මගේ පස්සෙන්ම මගේ අයියා ඉන්නවා වගේ මට හිතෙන්න පටන් ගත්තා. මේ කාලේ මම මගේ අම්මා තාත්තව බලන්න ගියෙත් නැහැ. එහෙම හිටපු මම දවසක් පාරේ යනකොට ලූසිව දැක්කා. මම ඈත් එක්ක කතා කළා. මගේ හිතේ තිබුණු සියලුම දේවල් මම ඈට කිව්වා. මම පොඩි කාලේ කොහමද ජීවත් වුනේ කියලා කිව්වා. ඒ කාලේ දවසක් මම පුහුල් ගෙඩියක් විකුණන්න යනකොට ආව මෝටර් බයික් එකකට ඇක්සිඩන්ට් වුණා. මගේ ඔළුව පැලිලා ලේන්න පටන් ගත්තා. ඉතින් මම ඔළුව අල්ලගෙන ගෙදරටම දිව්වා. මගේ ඔළුවෙන් ලේනවා දැකලා අම්මා අයියට හොඳටම බැන්නා. මේ සියලුම දේවල් මම ලූසිට කිව්වා. සියල්ල අහගෙන හිටපු ලූසි මගෙන් ඇහුවා ඔයා අම්මව බලන්න ගියාද? එයාට හොඳටම සනීප නැහැ. එයාට ගොඩක් අමාරුයි කියලා. නමුත් මම ලූසිට කිව්වා මට අම්මව බලන්න තරම් හිතේ හයියක් නැහැ කියලා. මොකද මම කොහොමද කියන්නේ මේ තරම් ආදරෙන් මාව හදාගත්ත අම්මට මම මගේ ඇත්ත අම්මව හොයන ගමන් ඉන්නේ කියලා. ඒ නිසා මම යන්නේ නැහැ. මට යන්න බැහැ කියලා. නමුත් ලූසි කිව්වා ඔයාගේ අම්මව තේරුම් අරන් ඉන්න විදිහ වැරදි. ඉස්සරළම ඔයා ගිහින් ඔයාගේ අම්මව හම්බ වෙන්න. කතා කරන්න. අයත් එක්ක කතා කළොත් ඔයාගේ ඔය ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි කියලා. දැනටමත් මම මාව මේ ලෝකෙට බිහි කරපු අම්මට ලොකු දුකක් වේදනාවක් දීලා ඉන්නේ. ඉතින් මාව හදාගත්ත අම්මගේ හිතට පදයක් වෙන්න තවත් දුක් දෙන්න මම කැමති නැහැ. ඒ නිසා මම ගියා අම්මව හම්බ වෙන්න. ටික දවසකට කලින් මෙන්ටෝස් ආගියතක් නැතුව අතුරුදන් වෙලා. ඉතින් ඔහු ගැන හිතලා තමයි අම්මා ලෙඩ වෙලා තියෙන්නේ. නමුත් දැන් මෙන්ටෝස් ආපහු කොහොම හරි ගෙදර ඇවිල්ලා. ඉතින් අම්මා බොහොම අමාරුවෙන් හිත හදාගෙන ඉන්නේ. ඉතින් මම අම්මත් එක්ක කතා කරන්න පටන් ගත්තා. මම කිව්වා අම්මට ළමයි හදාගන්න බැරි එක ගැන හිතලා මම ගොඩක් දුක් වෙනවා. අම්මට අම්මගේම ළමෙක් හදාගන්න තිබ්බනම් කවදාවත් මේ විදිහට ළමයි දෙන්නෙක් හදාගන්න අරන් දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා. ඒකට අම්මා එක උත්තරයක් දුන්නා. ඒ උත්තරෙන් ඇයි කියපු දෙයින් මගේ හදවත මොහොතකට නතර වුණා. අම්මා කිව්වා අපි දෙන්නට ළමයි හදාගන්න පුළුවන්. නමුත් අපි දෙන්නගේ ජීවිතේ එකම අරමුණ උනේ ඔයාලා වගේ ජීවත් වෙන්න අමාරුවෙන් ඉන්න ළමයි දෙන්නෙක් අරන් හදාගන්න එක. තවත් ජීවිතයක් මේ ලෝකෙට බිහි කරන එක නෙවෙයි. ඉතින් අපි දෙන්න අපේ අරමුණට ගියා කියලා. මේ දේ අහපු ගමන් මගේ හදවතේ වේදනාව මට දරා ගන්න බැරි වුණා. මේ දෙන්න අම්මා තාත්තා නැති ළමයි දෙන්නෙක් අරන් හදාගන්න හිතලා තියෙනවා. ඉතින් මාවයි මෙන්ටෝස්වයි අරන් හදාගන්න තියෙනවා. Tamanගේ ජීවිතේ විඳින්න ලබා ගන්න මොන තරම් දේවල් තිබිලත් ඒ දෙන්න මේ සියලුම දේවල් අපි දෙන්න වෙනුවෙන් කැප කරලා තියෙනවා. මම දැන් මේ මොනවද කරන්නේ? ඉස්සරහට මොනවද කරන්න යන්නේ? ඒ කිසිම දෙයක් මට හිතා ගන්න බැහැ. අවුරුදු ගානකට කලින් නැති කරගත්ත මගේ අම්මව හොයනවද? නැත්තම් කිසිම බලාපොරොත්තුවක් නැතුව මාව හදාගත්ත මගේ අම්මව බලා ගන්නවද? මාව අතරමං වෙලා අසරණ වෙලා. ඉතින් හිතේ වේදනාව නිසා මම කරපු සියලුම දේවල් මම අමතක කළා. මම ගියා මෙන්ටෝස් හම්බ වෙන්න. මිනිහට මේ කිසිම දෙයක් අදාළ නැහැ. තාමත් පොඩි ළමෙක් වගේ නිදි. මම මෙන්ටෝස්ගෙන් සමාව ඉල්ලුවා. ඊට පස්සේ කාමරයට ආපු මම කර හිටපු සියලුම වැඩ නැවැත්තුවා. මං වෙනුවෙන්ම ජීවත් වුණ මේ මගේ අම්මට මම සාධාරණයක් කරන්න ඕන. ඉතින් මම සියලුම දේවල් අමතක කරලා දැම්මා. ජීවිතේ අලුතෙන් පටන් ගත්තා. හොයාගන්න බැරි දෙයක් පස්සේ දුවන්න ගිහින් මට මගේ වටේ ඉන්න අයව නැති වෙයි කියලා හිතලා මම තීරණයක් ගත්තා. නමුත් මගේ අයියා සහ අම්මා ගැන මගේ හිතේ තිබුණු වේදනාව මගේ හිතින් අයින් කරගන්න බැරි වුණා. ආයෙත් සැරයක්
අන්තිම වතාවට එක පාරක් බලනවා කියලා ලැප්ටොප් එකේ මැප් එක ඕපන් කරලා රේල් පාරවල් දිගේ එහා මෙහා ගියා. ඒ වෙලාවේ මම නොහිතපු ඒ දේ සිද්ධ වුණා. මම දැක්ක රේල් පාරක් ළඟින්ම පොඩි කඳු පන්තියක් තියෙන තැනක්. මට මතක් වුණා මගේ අයියයි මායි සෙල්ලම් කරපු තැන. මම ඒ කඳු පන්තිය දිගේම එනකොට කෙළවරේ ස්ටේෂන් එකක් තිබ්බා. ඉතින් මම හිතපු විදිහටම ස්ටේෂන් එක ළඟම වතුර ටැංක් එකකුත් තිබ්බා. ඔව් මේක තමයි මගේ ගම. මම පොඩි කාලේ දුවලා පැනලා සෙල්ලම් කරපු පාරවල්. ඒ සියලුම තැන් සහ පාරවල් මට මතක් වුණා. ඒ පාරවල් දිගේම ගිහින් මම මගේ ගෙදරත් හොයාගත්තා. ඔව් මේ තියෙන්නේ මේක තමයි මගේ ගෙදර. මම මගේ ගෙදර හොයාගත්තා කියලා ලූසිට කිව්වා. මම ගෙදර ගිහින් මගේ අම්මව බලලා එන්නම්. ඉතින් මම එනකම් ඉන්න කියලා කිව්වා. ඇයි ගොඩක් සතුටු වුණා. මම මේ දේ කොහොමද අම්මට කියන්නේ? නමුත් වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මම සියල්ල අම්මට කිව්වා. ඒත් කොහෙත්ම බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වුණේ. ඇයි පොඩ්ඩක්වත් දුක්ුනේ නැහැ. ඇයි මගේ සතුට දැකලා ගොඩක් සතුටු වුණා. මගේ සතුට තමයි ඇගේ ජීවිතයම. ඇය මගේ සතුට වෙනුවෙන් ඇගේ මුළු ජීවිතයම කැප කරලා ඉවරයි. ඇය ජීවත් වෙන්නේ මං වෙනුවෙන්. අම්මා මගේ ඔළුව ඉඹලා කිව්වා පරිස්සමෙන් ගිහිලා එන්න මගේ පුතේ කියලා. දැන් මම මගේ ගමට ඇවිල්ලා ඉන්නේ. සියල්ල සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. නමුත් මට මගේ මතකේ තියෙන්නේ මේ ඊයේ පෙරේදා මෙහෙ ඇවිල්ලා ගියා වගේ. මම තියෙන හැම පියවරක් ගානෙම මට මගේ පරණ මතකයන් අවදි වුණා. ඉතින් මම හෙමිට ඇවිදගෙන මගේ ගෙදරටම ආවා. දැන් මගේ ගෙදර කවුරුත් නැහැ. කවුරුත් නැහැ නෙවෙයි. එතන ගෙදරක්ම නැහැ. එතන එළුවන් කිහිප දෙනෙක් ගැට ගහලා හිටියා. ඉතින් මම එතන ළඟපාත හිටපු එක්කෙනෙක්ගෙන් ඇහුවා මේ ගෙදර හිටපු අය දැන් කොහෙද ඉන්නේ කියලා. නමුත් මම හින්දි දන්නේ නැහැ. ඒ ගමේ අය ඉංග්‍රීසි දන්නේ නැහැ. ඒ නිසා මම අහන්නේ මොනවද? එයාලා කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නැතුව උඩමිම බලාගෙන ඉන්නකොට එතෙන්ට ටිකක් වයසක පුද්ගලෙක් ආවා. මම මගේ පොඩි කාලේ ෆොටෝ එකක් එයාට පෙන්නලා කිව්වා ගුන්ටු කමලා මම මෙහෙ ඉඳලා තමයි ගියේ. ওই ෆොටෝ එකේ ඉන්නේ මම. ඉතින් මේ අය ගැන ඔයා විස්තරයක් දන්නවද කියලා. ඉතින් ඔහු ටික දුරක් ඉස්සරහට ගිහින් මගේ පස්සෙන් එන්න කියලා අතින් සංඥා කළා. ඉතින් මම ඔහුගේ පස්සෙන්ම යන්න පටන් ගත්තා. මම දැක්කා ඈතින් වයසක කාන්තාවක් ඇවිදගෙන එනවා. ඒ මොහොතේ මට දැනුණා මගේ හදවත ගැහෙන වේගෙ වැඩි වෙන බව. ඔව් මම දන්නවා ඒ තමයි මගේ අම්මා කමලා. ඇය මාව පදාගෙන අඬන්න පටන් ගත්තා. අවුරුදු 20කට පස්සේ දැන් මම ඉන්නේ මගේ අම්මගේ අතේ. මගේ හදවතේ ඇති වුණු වේදනාව සහ සතුට ඇස් දෙකින් තෝර ගලන්න පටන් ගත්තා. මම කවදා හරි එයි කියලා ඇය හිතලා තිබ්බා. ඒ නිසාම ඇය ඒ ගමෙන් යන්නේ නැතුව ඒ ගමේම ඉඳලා මුළු ගමේම අය අපි වටේ හිටගෙන ගොඩක් සන්තෝෂ වුණා. මගේ අම්මා මගේ ඔළුව අත ගාලා ඔළුව පැලුණු තුවාලේ පවා බැලුවා. ඇයට ඒ සියල්ල තාමත් මතකයි. මේ ඉන්නේ මගේ නංගි. ඇය ගොඩක් ලොකු වෙලා මට හිතා ගන්න බැහැ. ඉතින් මගේ හිතේ ඇති වුණු සතුට මට කියලා නිම කරන්න බැහැ. ඒ සතුටත් එක්කම මගේ ඇස් දෙක මගේ අයියව හොයන්න පටන් ගත්තා. මම අයියා කොහෙද කියලා අහපුවාම අම්මගේ මුහුණ ටිකක් වෙනස් වුණා. ඇයි කිව්වා මගේ අයියා ජීවතුන් අතර නැහැ කියලා. මොන තරම් සතුටු වුණත් හිතේ වේදනාවක් ඉතුරු වුණා. අයියා ඉඳලා තිබ්බනම් මොන තරම් සතුටු වේද. අයියා මං වෙනුවෙන් ඕනේ දෙයක් කරයි. අයියා නැති වේදනාව මට කියලා නිම කරන්න බෑ. ඒ වේදනාව මගේ හදවතේ හැමදාමත් තියෙයි. මම මගේ අම්මා සූට කතා කරලා කිව්වා මගේ අම්මා මට හම්බ වුණා. මම මොන තරම් දුර අම්මව හොයාගෙන ආවත් ඔයා මගේ අම්මා තමයි. මගේ කමල අම්මත් මට කිව්වේ ඒකම තමයි කියලා. මේ විදිහට මම මගේ පවුලත් එක්ක එකතු වුණා. නමුත් මගේ අයියා මැරෙනකම්ම මාව හොයමින් හැම තැනම ඇවිදලා තියෙනවා. මේ විදිහට මාව හොයමින් හැම තැනම ගියපු අයියා දවසක් කෝච් එක හැප්පිලා ඔහු මිය ගිහින්. ඉතින් මට මගේ ගම හොයාගන්න බැරි වුණේ. මගේ ගමේ නම ගණස්තලේ නෙවෙයි. පොඩි කාලේ මම කියපු මගේ කටින් කියවුණු නම තමයි ගණස්තලේ. ඇත්තටම මගේ ගමේ නම ගණේස්තලයි. ඉතින් මගේ නමත් ශරෝ නෙවෙයි ෂේරෝ. ෂේරෝ කියන්නේ සිංහයාට. ෂේරෝගේ කතාව එච්චරයි. මේ ඉන්නේ ඇත්තටම ෂේරෝ. මේ ඉන්නේ ෂේරෝගේ අම්මා කමලා සහ සූ. මේ තියෙන්නේ ඇත්තටම ෂේරෝ කමලාමව දැකපු මොහොත. එයාලා සතුටු වෙච්ච දෙන්න. ඒකට කමක් නැහැ. දැන් ඉතින් subscribe කරලා වතුර එකක් එහෙම බීලා පස්සේ කල්පනා කරන්න. එච්චරයි. ඉවරයි.